අයිබෝවන් ඔබ අදත් සුපුරුදු පරිදි එක්වන්නේ 360 සජීවී සංවාදයේ සමගින්. අද දවසේදී අපගේ ආරාධිත අවශ්‍යයෙන් සහභාගී වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරාපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා. අයිබෝවන්. අදත් සුපුරුදු පරිදි අපගේ දුරකථන අංකය විවෘතයි 0117 33 72 62 7 33 72 62 තමයි අද දවසේදී අපගේ දුරකථන අංකය. තවත් දේශපාලන පරම්පරාවක පුරුකක් නාමල් රාජපක්ෂ කියන තරුණයාට ජනාධිපති තාත්තා ජීවිතේට බලපාන්නේ කොහොමද? මම හිතන්නේ මම හැම විටම උත්සාහ කරන්නේ නාම රාජපක්ෂට පෙනී හිටින්න. මම හිතන්නේ සමාජයේ විසින් මම කොතරම් උත්සාහ කරත් ජනාධිපතිවරයාගේ පුතා කියන එක මකන්න බෑ. මම හිතන්නේ ඒක ධනාත්මක පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ඒක ධනාත්මක විදිහට ගන්න පුළුවන් දෙයක්. හැබැයි මම හිතන්නේ බහුතරයක් ඇත්ත කතා කරොත් මම හිතන්නේ අවාසි තමයි වැඩි. මොනවාද අවාසි? අවාසි කියන්නේ මම සමාජයේ විසින් අපි කොච්චර උත්සාහ කරත් නාම රාජපක්ෂෙන් චරිතේ නාමල් කරන දේ මේක නාමල් කරන්න කියලා ගන්න උත්සාහ කරත් මම හිතන්නේ කටකතාව දේශපාලන වේදිකාව තුළ පෞද්ගලික ජීවිතය ගත්තත් මම හිතන්නේ බොහෝ විට ඒක දේශපාලනීකරණය කරන එක තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඔබ මේ ජීවිතය ඇතුලේ යම් හිරවීමක් වෙලා දින්නේ. ඔබ තෘප්තිමත් නැද්ද ඔබේ ජීවිතය ගැන? නෑ ජීවිතය ගැන තෘප්තිමත් කියන්නේ ජීවිතේ එක්තරා පැත්තක් ගැන ගත්තොත් මම කියන්නේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරොත් ඒක හුඟක් වෙලාවට පෞද්ගලිකත්වයක් නැති තරමට. ඒක මම දැන් තාත්තා ජනාධිපති වීමේ වරප්‍රසාදයේ අවාසිදායක පැත්ත. මම දැන් ඒක ඉතින් ඒ වරප්‍රසාද ලැබනවා නම් අවාසිදායක පැත්ත අපි බාර ගන්න ඕනේ. වාසි ගත්තොත් මම දැන් මට දැන් තාරුණක් සංවිධානය ගත්තොත් මට ඉතා වේගෙන් ඉදිරියට එන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. සමාජයට විශාල සේවයක් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. දැන් රට තුළට ජනතාව තුළට ගිහිල්ලා මට අඩු වයසෙන් ජනතාවගේ ගැටලු හඳුනා ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුණා. දැන් මේ වාසි ඒ මම කිව්ක ධනාත්මක පැත්තටද ගන්නෙ අනිත් පැත්තටද ගන්නෙ කියලා එක ඒ පුද්ගලයාම තීරණය වෙනවා. හොඳයි. දැන් අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ බණ්ඩාරනායක පරම්පරාවට වැඩි ඉඩක් හිමි වෙලා තිබුණා. වර්තමානයේදී රාජපක්ෂ පරම්පරාවට මේ ඉඩ හිමි වෙනවා. නාමල් රාජපක්ෂ කියන දේශපාලකයා බිහි වෙන්න ඒ හරහා මේ ඉඩ තවත් වැඩිවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. නෑ මම හිතන්නේ මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පෞල් දේශපාලනය හමාර කරා මහින්ද රාජපක්ෂ කියන දේශපාලඥයා මේ රටේ ජනාධිපති වීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වීමත් සමගම මම මේ පක්ෂය විවෘත පක්ෂයක් ඕනෑම පුද්ගලයෙකුට ගමකින් ඇවිල්ලා ජනාධිපතිතුමා ඔප්පු කරලා පෙන්වන්න දීලා තියෙනවා ගමක පුද්ගලයෙකුට ඇවිල්ලා රාජ්‍ය නායකත්වයට යන්න පුළුවන් පරිසරයක් තියෙනවා කියන එක. ඉතින් මම හිතන්නේ ඒ හරහා ගත්තොත් තවත් පුද්ගලයෙක් කියන එක නෙවෙයි. බයි ඔව් මම ජනාධිපතිතුමාගේ පුත්‍රයා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. මගේ ලොකු තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක්. මගේ පුංචි තාත්තා බාප්පා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායකයා. ඒකම ආරක්ෂක ලේකම්තුමා වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. හැබැයි නාම රාජපක්ෂ කියන්නේ ඒ හරහා ආපු තවත් එක් පුද්ගලෙක් තමයි. මම හිතන්නේ ඒක නව දේශපාලන පෞල් දේශපාලන සංස්කෘතික ආරම්භයක් නෙවෙයි. ඔබ කොහොමද එහෙම කියන්නේ? කෙනෙක්ට කියන්න පුළුවන් ඔබ කියන්නේ මේ රාජපක්ෂ පරම්පරාවේ දිගුවක් කියලා. ඔව් මම හිතන්නේ ඒක සාමාන්‍ය ඉතින් මම එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක් කරනවා නේද? ඒක තමයි මගේ පුත්‍රයා. මම හිතන්නේ ඒකම කියලා පක්ෂේ නායකත්වයට යන්න ප්‍රශ්නයක් නැහැ. ඕනනම් පුද්ගලිකව දක්ෂයෙක් ඉන්නවනම් පක්ෂය තුළ රට තුළ මම හිතන්නේ ජනාධිපතිතුමාගේ පැමිණීමත් සමගම නවකයන්ට විශාල දුරක් විවරුණා. මේ පාර මැතිවරණය ගත්තම මම හිතන්නේ නවක මුණු විශාල ප්‍රමාණයක් පළමු පාර පාර්ලිමේන්තුවල විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ඊටත් වඩා හොඳ උදාහරණයක් ගන්න පුළුවන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා. මෙතෙක්කල් රට තුළ ප්‍රාදේශීය සභාවේ മന്ത്രി කෙනෙක්ට ගමට සීමා වෙලා වැඩක් කරගන්න බැරි තනතුරක් තමයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු මන්ත්‍රී කණ්ඩායම. මම හිතන්නේ මහින්ද රාජපක්ෂගේ නායකයාවට පස්සේ අද කැබිනට් අමාත්‍යවරයෙක් හා සමාන රාජකාරියක් ගම තුළ ප්‍රාදේශීය සභාවල മന്ത്രിවරුන් සභාපතිවරුන් කරන තත්ත්වය ඇති වුණා. ඉතින් මම හිතන්නේ මේක බලන විදිය තමයි යම්කිසි පුද්ගලයෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා හැකියාවක් තියෙන දක්ෂතාවයක් තියෙනවා නම් මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දොරටු විවෘතයි වුණාම අවස්ථාවක්. දැන් තවත් කෙනෙක් ගෙන් ඉදිරිපත් වෙන තර්කයක් තමයි මේ සහෝදර සමාගම පුත්‍ර සමාගමක් බවට පත් වෙයිද? මේ චෝදනාවක් හැටියට ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම දේශපාලන මේ මැතිවරණ වේදිකාව ඇතුලේ. මම හිතන්නේ ඒක ජනතාවට තීරණය කරන්න පුළුවන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ජනතාවට නාම රාජපක්ෂගේ චරිතය ගමට අවශ්‍ය නැහැ. ඒ මේ මැතිවරණදී මම තෝරගන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට බසී රාජපක්ෂගේ චරිතය අවශ්‍ය නම් ඔවුන් ඒ පුද්ගලයා තෝරගන්නේ. මොකද මේ සියලුම දෙනා ජනතාව විසින් තෝරාපත් කරගන්නා කණ්ඩායමක්. එහෙම නැත්නම් ජනාධිපතිතුමා විසින් ජාතික ලැයිස්තුවෙන්වත් වෙනත් ආකාරයකින් දේශපාලන ගෙනත් කණ්ඩායමක් නෙවෙයි. මම හිතන්නේ ඒක ජනතාව තීරණය කරන දෙයක්. ඒක ජනතාව අතේ තියෙන්නේ.
මම එහෙම චෝදනාවක් නගන්න කිසිම අයිතියක් නැහැ. මොකද කොහොමත් අපේ පරම්පරාවම දේශපාලනය කරපු පරම්පරාවක්. ඉතින් ඒ හරහා අපි සියලු දෙනාම දේශපාලන උරුමකම් කියනවා. ඉතින් එතනදී ජනතාව තීරණයක් ගන්නවා නම් නාම රාජපක්ෂව තෝරන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඒක ජනතාවගේ තීරණය. ඒකට ඔබට ඒක වාසියක් වෙනවද? ඔබ දේශපාලන පරම්පරාවකින් පැමිණීම කියන හේතුව ඔබට වාසියක් වෙනවද දේශපාලනය? මම දැන් ඒක එක්තරා අවස්ථාවක වාසියක් වුණා. හැබැයි මම දැන් නූතන දේශපාලනය තුළ මම දැන් ඒක අවාසියක් වෙන ඉඩ තියෙනවා. මොකද දේශපාලන වේදිකාවල කතා වෙන දේවල් ගත්තත්, ඒකවල සමාජයක් විසින් කතා වෙන දේවල් ගත්තත් ඇතැම් අවස්ථාවල අවාසි වෙනවා. එතකොට අවාසි වෙන්නේ මම හිතන්නේ තරුණයෙක් අඩු වයසෙන් දේශපාලනයට යනකොට තමන්ගේම ප්‍රතිරූපයක් නිර්මාණය කරනකොට ඒක අවාසියක් වෙනවා තමන්ගේම නම ප්‍රතිරූපයක් නිර්මාණය කරගන්න. හැබැයි මම හිතන්නේ බොහෝ රටවල් වල ආසියාවේ ගත්තත්, කෙනඩි පවුල ගත්තත්, බිල් ක්ලින්ටන්ගේ පවුල ගත්තත්, ගාන්ධි පවුල ගත්තත් මම හිතන්නේ පාරම්පරික දේශපාලනයෙන් ආපු පවුල් තමයි ලෝකෙ තුල ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ උදාහරණයක් බණ්ඩාරනායක පවුල. ඔව් දැන් යුද්ධය කියන සාධකයේ ඉඳගෙන කතා කරොත් යුද්ධය පැවති කාලවකවානුවේදී තමයි වැඩි වශයෙන්ම මේ සහෝදර සමාගම පිළිබඳව කතා බහට ලක් වෙන්නේ. එතනදී ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙනු නිදහසට කරුණක් හැටියට කෙනෙක්ට සඳහන් කරන්නත් පුළුවන්. වඩාත් විශ්වාසවන්ත කෙනාව තමයි ලං කරගන්නේ කියන එක. ඔබ ඊට එකඟද? මම හිතන්නේ රටක් විශේෂයෙන්ම විශ්වාසවන්ත වෙන කෙනෙක් මම අපි විපක්ෂයේ පොදු අපේක්ෂකතුමා ජනාධිපතිතුමාගේ විශ්වාසවන්තම ගෝලෙක් විදිහට කාලයක් කටයුතු කරේ. ඒ තර්කයට මම හිතන්නේ කිසිම කෙනෙක් එකක වෙන්න බෑ. මම හිතන්නේ අපි යුද්ධමය පැත්තෙන් ගත්තත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා අපි අවිවාදයෙන් පිළිගන්නව ලංකාවේ ඉන්න දක්ෂතම ආරක්ෂක ලේකම්තුමා කියන එක. ඉතින් ඒ තර්කයෙන් ඉඳන් බලනවා නම් එහෙම යම් කෙනෙක් ඒ අභියෝගේ බාර ගන්න පිළිගන්නවා නම් මෙයා තමයි ලංකාවේ ඉඳලා තියෙන ඉතිහාසයේ දක්ෂතම ආරක්ෂක ලේකම්වරයා කියලා ප්‍රතිඵලත් දෙක බලනකොට කලින් හිටපු ලේකම්වරු හා කලින් ක්‍රස්තවාදය සමුක් කරපු සටන් වල ප්‍රතිඵලත් දෙක බලනකොට මට එතන තර්කයක් නැහැ නේද? හොඳයි. දැන්